මිනිස්සු හැමෝම සතුට හොයන එක කරනවා. කවුරුත් දුකෙන් හිස්කමින් අස්ථීරත්වයෙන් ගත කරන්න කැමති නැහැ. හැමෝම තමන්ට හොඳ ජීවිතයක් හොඳ හැඟීමක් හරිහවන් සැන්සුන්කමක් තියෙන්න ඕන කියලා හිතනවා. ඒත් බොහෝ විට සතුට කියන එක අපි හිතන තරම් ලේසියෙන් ලබාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ජීවිත ගමන අතරතුර සතුට අහිමි වෙන දේවල් වලට අපිට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙනවා. ඒ මොහොතවල් වල අපි හිතනවා ඇයි මට සතුටක් නැද්ද කියලා. මිනිසුන් ජීවිත කාලය තුළ වැඩි හරියක්ම කරන්නේ මේ ප්‍රශ්නයට උත්තරය හොයන එක. මිනිසුන්ට සතුටින් දිවි ගෙවන්න අරමුණු තියෙනවා. හැබැයි බොහෝ විට ඒ සතුට එක දිගට නැති වෙනවා. හිත තුළ තියෙන අස්ථීර හැඟීම්, අඳුරෙන් පිරි සිතුවිලි, ඒ වගේම බලාපොරොත්තු බිඳෙන්න ආරම්භ වෙන මොහොත. මේ හැම එකක්ම මේ සුගුගේ සතුට මැද පැනෙන අඳුරු වලාකුළු වගේ. මිනිසුන්ගේ සතුට නැති කරවන දේවල් කිහිපයක් තියෙනවා. හැබැයි ඒවට බලපාන්නේ අපි හිතන හැටි, අපි බලාපොරොත්තු වන හැටි, අපි වෙනත් අයගෙන් අපේක්ෂා කරන හැටි වගේම ඒ අපේක්ෂාවන් තවදුරටත් ඉටු නොවන අවස්ථාවන්. ඒ දේවල් වෙද්දි තමයි ගොඩක් දුරට අපේ සතුට අහිමි වෙන්නේ. උදාහරණයක් ගන්න, අපිට වාසනාවන්ත දිවියක් ඉතා අත්‍යවශ්‍ය දෙයක්. හැමෝම හිතනවා මට හොඳ රැකියාවක්, හොඳ සම්පත් තියෙන්න ඕනි කියලා. එහෙම හිතන එක හොඳද? ඔව්. හැබැයි ගැටලුව වෙන්නේ ඒවා නොලැබුණොත් අපේ අපේක්ෂාවන් ඉටු කරගන්න බැරි වෙනවා. අන්න ඒක සතුට නැති වෙන කරුණක් වෙනවා. අරමුණකට යන ගමනට වඩා ඒ අරමුණ ඉටු නොවුනොත් තමයි අපේ මානසික තත්ත්වය ගොඩක් දුරට පහළ වැඩෙන්නේ. අපේ සතුට නැති කරන තවත් දෙයක් තමයි සමාජ සංනිවේදනය. මේ වන විට ගොඩක් දෙනෙක් සමාජ ජාල භාවිතා කරනවා. ඒ තුළින් ලැබෙන අඳුරු පැතිකඩ තමයි අපි අන් අයගේ ජීවිත ගැන හොයනවා. ඒ වගේම ඒ පිළිබඳව දැනගන්නවා. අපි ඊට පස්සේ හිතනවා අපිටත් ඒ වගේ ඉන්න ඕන කියලා. ඒ වගේම තමයි අපි අප්ලෝඩ් කරන ෆොටෝස්, වීඩියෝස් වලට ගොඩක් ලයික් එන්න ඕන, ෆලෝවර්ස් වැඩි වෙන්න ඕන කියලා අපි හිතනවා. මේ දේවල් හරියට උනේ නැත්නම් අපි අපේම ජීවිතය පහත් කරගන්නවා. මේ දේවලුත් අපේ සතුට නැති කරන්න ලොකු හේතුවක් වෙනවා. ගොඩක් මිනිස්සු සතුට අහිමි කරගන්න තවත් ආකාරයක් තමයි තමන්ගේ වටිනාකම අමතක කරන එක. අන්න අයත් එක්ක තමන්ව සංසන්දනය කරලා තමන්ටත් ඒ දේ බෑ කියලා හිතනවා. තමන්ගේ අරමුණු වෙනුවෙන් යන්න අමාරුයි කියලා හිතනවා. ඒ දේවල් ගොඩක් දුරට තමන්ගේ සතුට නැති වෙන්න බලපානවා. අවසානයේදී සතුට නැති වෙන එක කියන්නේ අපි ආරම්භ කරපු නමුත් මැදදී අමතක කරපු අභ්‍යන්තර ගමනක කඩා වැටීමක්. ඒ ගමන නැවත පටන් ගන්න එක තමයි ජීවිතේ හැම විටකම නැවත සතුට සොයා යන්නේ. ඉතින් සතුට අහිමි කරවන්නේ ලෝකයේද නැත්නම් අනිත් අයද? නැහැ. බොහෝ විට අපිම තමයි අපේ සතුට අහිමි කරගන්නේ. අපේ බලාපොරොත්තු, අපේ බය, අපි තව අයගෙන් බලාපොරොත්තු වෙන ආකාරය වගේම තනි වෙලා ඉන්න විදිය. මේ හැමදේම එක එක පාරවල් වගේ. ඒ අතරේ තියෙන සංසුන් හැඟීම, සෑහීම කියන දේවල් අපි අමතක කරගෙන ඉන්නේ. හැමෝටම සතුට කියන්නේ වෙනස් දෙයක් වුණත් ඒකට යන පාර එකයි. Tamanගෙන්ම ආරම්භ වෙන ගමනකින්. ඒක සතුට සෙවීමක් නෙවෙයි. ඒක තමයි සතුට හඳුනාගෙන ජීවත් වීම.